Right, okay. ඒත් එක්ක මේ අඩුපාඩු රැසක් තියෙනවා. ඒ විදුලිය වතුර මේ කියන ඒවාම අඩුපාඩුත් එක්ක අපි නිවාසලාභීන්ගේ තියෙන ශ්‍රම ශක්තියෙන් මේ ගොඩ නැගෙන්නේ. ඒතර අපි නිවාස අධිකාරිය මගින් කරන ආදර්ශ ගම්මාන වැඩසටහනක් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසින් මේක ආදර්ශ ගම්මානයේ වශයෙන් මම හිතන්නේ මේ අවුරුද්දේ වෙන් වෙච්ච මුදලින් පළවෙනියෙන් ආරම්භ වෙච්ච ගම්මානය තමයි මේ හැම එකක්ම සියලු අංග සම්පූර්ණ කරලා මේ පටන් ගන්න ගරු අමාත්‍යතුමාගේ ඒක අදහසක් ප්‍රතිපත්තියක් ආරම්භයේදී කොතිකුත් බාධකාවක් පටන් ගන්න තියෙන්නේ අවසානයේ වෘත්ත කිරීම දක්වා නොසැලී නිවාසලාභීන් එක්ක ඉදිරියට යන ගමනක් කෙරෙන්නේ ඔබතුමාලගේ ආශිර්වාදයේ දිසාපතිතුමා ප්‍රමුඛ නිලධාරීන්ගේ ඒ සහයෝගයේ ආශිර්වාදයේ ඇතුව මේ වැඩසටහන යන්නේ. එතකොට මම සන්තෝෂ වෙනවා අද උදේ පාන්දරම අපි අපේ යහපාලනයේ යටතේ අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ වගේම කරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂ දෙකක් ජාතික පක්ෂ දෙකක් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදුවා. ඒ ජාතික ආණ්ඩුව එතුමන්ලගේ නායකත්වයෙන් දරු සජිත් ප්‍රේමදාස මෙතුමා මේ වැඩපිළිවෙල එතුමාගේ අමාත්‍යාංශ හරහා සැලසුම් කරලා මුළු ලංකාවම ගෙවල් නැති පවුල් සොයලා සියලු දෙනාටම ගෙවල් දෙන වැඩපිළිවෙල එතුමා ආරම්භ කරලා තියෙනවා. එතකොට මෙතුමා හැම සත්‍යයකම පාර්ලිමේන්තු රැස් වෙන වෙලාවදී අපේ එමතුමාලා මන්ත්‍රීවරු එක්ක සාකච්ඡා කරනවා. මේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙන අඩුපාඩු ගෙවල් ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරලා එතුමා ඒකට විසඳුම ලබා දීගෙන යනවා. ඒ වගේ තමයි අපේ වවුනියාව සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් තියෙනවා. ඒ එකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තමයි උතුරු පළාතටම වවුනියාව තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස චෙට්ටිකොළම, ඒ වගේම වවුනියා උතුර, ඒ වගේම වවුනියා දෙමළ ප්‍රදේශය, ඒ වගේම සිංහල කොට්ටාසය. මේ කොට්ටාසයට අද ගම්මාන දෙකක් පිරට පෙරියකුළම මෙතනත් ඒ වගේම තව කුඩාකච්ච කොඩිය තව ගම්මානයකට අපි මුල්ගල් තියන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එතටම මම ගරු සජිත් ප්‍රේමදාස ඇමතුමාට මාගේ ස්තුතිය මම මේ ජනතාව වෙනුවෙන් මේ වෙලාවදී මම පුද කරනවා. ඒ වගේ එතුමාගේ නිලධාරිවරු එතුමාගේ අමාත්‍යාංශය සම්බන්ධ කරන සියලු දෙනාටම අපි ස්තුතිය පුද කරමින් එතටම මේ ප්‍රදේශය අපි අවුරුදු 1කට ඉස්සර අපි ඉවිල්ලා පාකිස්තාන රජයෙන් අපිට ආධාරයක් හම්බුණා. මේ ජනතාවට අපි ඒක ණය ක්‍රමයක් නෙමෙයි, ඒක ආධාරයක් විදිහට දෙන්න ආවා. ගෙවල් 20ක් දෙන්න මෙතන අපි ඔක්කොම සල්ලි වෙන් කරලා එනකොට සමහර අය ප්‍රශ්නයක් ඇති කරා. ඒ නිසා මම මුරුංගන් වල ඉන්න සිංහල ජනතාව 20ක් තෝරලා ඒ ගෙවල් දුන්නා. ඒ වෙලාවට ඒක දෙන්න ඕන. ඒ නිසා මෙතන අපිට දෙන්න ඒ වෙලාවදී ඉඩ දුන්නේ නැහැ සමහරවිට. ඒ නිසා ඒ වගේ එකයි අපිට අවුරුද්දක් පසුව මේ වගේ හරි කරන්න පුළුවන් තත්ත්වයක් වෙච්ච එක මම හිතන්නේ ලොකු භාග්‍යයක් කියලා. ඒ නිසා ඔබටත් මම අපි ගිය සතියේ කැබිනට් එකදී මේ උතුරු පළාත ජීවත් වන සිංහල ජනතාව වෙලියොය වෙන්න පුළුවන්, ඒ වවුනියා සිංහල දකුණු කොට්ටාස වෙන්න පුළුවන්, මන්නාරම වෙන්න පුළුවන්, ඒ වගේම යාපනයේ කිලිනොච්ච වල ඉස්සර ජීවත් වෙච්ච ජනතාව ඉන්නවා. අපි සියලු දෙනාම ආපහු පරිදි කරන්න ඕන. දෙමළ සිංහල මුස්ලිම් සමාජය එකට ජීවත් වෙන්න ඕන. අපි අතර ජාතිවාදයක් ඇති කරලා, අපි අතර ભેදයක් ඇති කරලා මේ යුද්ධ කාලයේදී අපි බෙන්ගල එක එකනාගේ දුකට එක එකනා සන්තෝෂ වුණා. ඒ වගේ නැතුව අපි මෙතන බලනකොට සිවලිංගම් දෙමළ සහෝදරයා අපේ
මුස්ලිම් සහෝදරයෝ ඉන්නවා. ඒ වගේම සිංහල සහෝදරයෝ අපි ඔක්කොම එකට මේ ගමන යහපාලනය යටතේ අපි යන ගමනක් දැන් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා අපි අපේ මේ සිංහල ජනතාවට මම පණිවිඩයක් විදියට කියන්න කැමැති. ඔබට සියලුම දේවල් මේ ප්‍රදේශය දෙමළ ජනතාවට හා ඒ වගේම මුස්ලිම් ජනතාවට ඒ වගේම සිංහල ජනතාවට සමානව සියලුම සංවර්ධන අපි අනාගතයේදී කරන්න අපි සූදානම් කියලා කියමින් ඔබට ඔබගේ ගෙවල් ප්‍රශ්න අද සජිත් ප්‍රේමදාස ගරු ඇමතුමා ඇත්තටම ටික උනන්දුවෙන් එතුමා මේ ගම දෙකටම මේ ගෙවල් ව්‍යාපාරේ පණ ගන්න කියලා එතුමාගේ අමාත්‍යාංශ අධ්‍යක්ෂතුමියදා පාර්ලිමේන්තුවේදී හිටිය වෙලාවේදී එතුමා මේ අවසරය දුන්නා. ඒ නිසා එතුමියට එතුමා සජිත් ප්‍රේමදාස ගරු ඇමතුමාට මාගේ ස්තුතිය. එතුමාගේ අමාත්‍යාංශ නිලධාරීවරු ඒ වගේම අපේ ජයතිලක සහෝදරයා මේ ප්‍රදේශය නියෝජනය කරන හැම වෙලාවෙදී මේ ඊරට පෙරියකොළම ඖෂධ පිටි මේ ප්‍රදේශය සංවර්ධන කිරීම සඳහා එතුමා ගොඩාක් ඔයාලා වෙනුවෙන් දිශාපතිතුමා ගාවටත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමාට ඒ වගේම පළාත් සභාවල ඒ වගේම මගේ අමාත්‍යාංශයට ඇවිල්ලා කතා කරනවා. ඒ වගේම අපේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා එතුමායි මේ දෙන්නම සහෝදරෙක් විදියට අපි පක්ෂ වෙනසුණාට අපි මේ ප්‍රදේශය දියුණු කරවීම සඳහා එකට කටයුතු කරනවා. ඒ නිසා අපිට අනාගතයේදී ගොඩාක් වැඩ මේ ජනතාව වෙනුවෙන් ඉටු කරන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේකට මාංශ වෙච්ච සියලු දෙනාටම විශේෂයෙන් අපේ දිශාපතිතුමා ඉඩම ලබා දුන්න ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ඒ කාර්යාලයේ නිලධාරීවරු ග්‍රාම සේවකතුමා සියලු දෙනාට මගේ ස්තුතිය මම පුද කරමින් මම නියන්ත්‍රණය. උතුරු පළාතෙන් ජීවත් වෙච්ච සිංහල ජනතාව 1990 පෙර මේ ප්‍රදේශයේ ඉඳලා යුද්ධ කාලයේදී ත්‍රස්තවාදී කණ්ඩායම් නිසා එළවලා දෙම්මා. දැන් මේ ජනතාව කීප දෙනෙක් ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේ පදිංචි වෙලා ඉන්න ජනතාවටත් අපේ අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒ වගේම අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එකතු වෙලා හදපු මේ යහපාලන ආණ්ඩුවෙන් මේ ඊරට පෙරියකුළමට අද ඒ වගේ ගෙවල් හදන වැඩපිළිවෙල ගරු සජිත් ප්‍රේමදාස ඇමතුමාගේ නියෝග අනුව අපි අද ආරම්භ කරන එතුමාගේ අමාත්‍යාංශ මුදලින්. ඒ නිසා එතුමාට මාගේ ස්තුතිය මේ ජනතාව වෙනුවෙන් මම මේ වෙලාවදී පුද කරන්න කැමතියි. එතුමා වවුනියාවට විතරක් නෙමෙයි මුළු ලංකාවටම එතුමාගේ කාලය තුළ ලක්ෂ ගණන් ගෙවල් හදන වැඩ ආරම්භ කරලා තියෙනවා. ඇත්තටම එතුමා බලාපොරොත්තු වෙන්නේ සියලුම ජනතාවට මේ ගෙවල් නැති ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙලක් යොදවලා තියෙනවා. හැම සතියෙම පාර්ලිමේන්තුව රැස් වෙන වෙලාවදී අපිත් එක්ක සාකච්ඡා කරලා මේ ගෙවල් හදන වැඩපිළිවෙලකට එතුමාගේ අමාත්‍යාංශය සම්පූර්ණ සහයෝගය අපිට ලබා දෙනවා. ඒ නිසා එතුමාට මේ ඊරට පෙරියකොළම ජනතාවත් ඒ වගේම වෙනුවෙන් ඒ වගේම කුඩා කච්චකොඩේ ජනතාව වෙනුවෙන් අපි මේ වෙලාවදී අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ නායකත්වයේ ගත්තට පසුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එකතු වෙලා මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව දෙමළ ජනතාවගේ පදිංචි වීම දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න ඒ වගේම උතුරෙන් ජීවත් වෙලා අනාථ වෙච්ච සිංහල ජනතාව ඒ වගේම මුස්ලිම් ජනතාව සියලු දෙනාම පදිංචි කරන විශේෂ වැඩපිළිවෙලක් දැන් යොදවලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා අනාගතයේදී සිංහල දෙමළ මුස්ලිම් ජනතාව මේ ප්‍රදේශවල උතුරු පළාතෙන් කිසිම ભેදයෙන් තොරව තමුන්ගේ ජීවත් වෙච්ච ප්‍රදේශවල පදිංචි කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් කියලා. සමහර ජාතිවාද කණ්ඩායම හැම ආගමේම ඉන්නවා. හැම පක්ෂයේම ඉන්නවා. ඒ වගේ ජාතිවාද අවසනායට අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ නිසා අපි මේ මුළු ලංකාවම සියලුම ජනතාව ජීවත් වෙන විදියකට දැන් කොළඹ ගත්තාම දෙමළ මුස්ලිම් සිංහල ජනතාව එකට ජීවත් වෙනවා. ඒ වගේම උතුරු පළාතත් අපි ජීවත් වුණා. ජීවත් වෙච්ච ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් 1990ට පෙර ත්‍රස්තවාදී කණ්ඩායම ඇති කරා. එළවලා දෙම්මා, මරලා දෙම්මා, ගිනි තිබ්බා ගෙවල් වලට. නමුත් දැන් මේ යහපාලන යටතේ මේ ඔක්කොම අමතක කරලා දැන් අපි ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් මේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඇති කරලා තිනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුදු 4ක් කාලය ඇතුළ අනාගතයේදී සියලුම සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, ඒ වගේම දෙමළ ජනතාව උතුරු පළාතෙන් පදිංචි කරලා එයාලට තියෙන සියලුම අඩුපාඩු, ගෙවල් ප්‍රශ්න, යටිතල පහසුකම්, ඒ වගේම සියලුම ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න ඇතුළු සියලුම ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා.